ආයුබෝවන් යාළුවනේ අදත් ශිෂ්‍යත්ව පාසලට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ දෙමළ පාඩම් වල 4 වෙනි කොටස. අපි මේකෙදි කතා කරන්නේ ස්ථානයක් නිශ්චිතව දැක්වීමට සුදුසු යෙදුම් ගැන. හොඳයි අපි එහෙනම් මේ මොනවද කියලා බලමු. ඒකෙන් එකක් තමයි උඩ. ඒකට දෙමළෙන් කියන්නේ මේලේ කියලා. ඒ වගේම තවත් එකට උඩට උඩින් කියලාත් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට යට. ඒකට අපි දෙමළෙන් කියන්නේ කීලේ කියලා. මේකට යට, යටට, යටින්, බිමින්, බිම කියලා කියන්න පුළුවන්. ඊළඟ එක තමයි ඇතුලේ. අපි මේකට දෙමළෙන් කියන්නේ උල්ලේ කියලා. මේකට ඇතුළට ඇතුලෙන් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම ඊළඟ එක තමයි එළියේ. මේකට දෙමළෙන් කියන්නේ වෙලියේ කියලා. මේකට එළියට එළියෙන් කියලාත් කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා මම මේ කියලා දුන්න දේවල් ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතියේ දින දෙමළෙන් කියන විදිහ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකේ අඩුපාඩුවක් තිබ්බනම් එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට අපිට කියන්න දෙයක් තියෙනවා නම් ඒකත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අනිත් යනුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.